හෙලෝ ගයිස් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද රසම රස කාමරංග මාළුවක් කොහොමද හදන්නේ කියලා කියන්නයි යන්නේ. ඉතින් මම මේකට කාමරංග ගත්තා. ඇත්තටම ගොඩක් ගත්තා. ඒ වුණාට මම මේකට මාළුවට කාමරංග ගත්තේ කාමරංග ගෙඩි 3ක් විතරයි. ඉතින් මේ කපාගත්තු කාමරංග ටික ඉතින් මම කපාගත්තේ නම් මෙන්න මේ විදිහට කොටු කොටු. මොකද මම කොටු කොටු කපා ගත්තේ ඒක මං ආස විදිහ. ඉතින් ඔයගොල්ලන් ආස විදිහක් තියනවා නම් ඔයගොල්ලන් ආස විදිහට කපා ගන්න. ඊගාවට අපි බලමු මේකට මොනවාද අවශ්‍ය අනිත් 3-5 බඩු ටික කියලා. ඉතින් මේකට මම ඇත්තටම ගත්ත බීලුණු ගෙඩියක් මෙන්න මේ විදිහට හීලීට ලියලා ඊගාවට සුදු ලුණු බිකි 3ක් ගත්තා. ඊගාවට අමු මිරිස් හරපිංචා ඊගාවට මං මිරිස් කුඩු තේ හැඳි 3ක් ගත්තා. ඊගාවට කුරුඳු ඊගාවට 3-5 තේ හැඳි 3ක් ගත්තා. ඊගාවට තමයි ලුණු තේ හැන්දක් ගත්තා. ලුණු ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. සැර ඔය වගේම තමයි රයිට්. ඊගාවට මම මේකට පොල් තෙල් ගත්තා. මම පොල් තෙල් මේකට ගත්ත මේස හැඳි 4ක් වගේ ප්‍රමාණයක්. ඊගාවට මම මේක වැඩිපුර රස කරන්න ගත්තා අබ මේස හැන්දක් ගත්තා. ඊගාවට අබ දැම්මම මාරම රසයි. හරිද? නිසා මම අබ ගත්තා. ඊගාවට අපිට ඕන වෙනවා මේකට පොල් කිරි කෝප්පයක් ඉතින් මම ගත්තා මෙන්න මේ විදිහට. ඔයගොල්ලොත් පොල් කිරි දාලා හදන්න කැමති නම් මේ විදිහට පොල් කිරි දාලා හදන්න. නැත්නම් අපිට වතුරෙන් උනත් මේක උයන්න පුළුවන්. ඉතින් පොල් කිරි දැම්මම මාරම රසයි. හරි? ඊගාවට අපි මේක කොහොමද හදන්නේ කියලා බලමු. ඉතින් මුලින්ම තාච්චිය රත් වෙන්න ඕනේ. රයිට්? ඒක ඔයගොල්ලන්ම හැමෝම දන්න කාරණාවන්නේ. ඉතින් තාච්චිය රත් වුණාට පස්සේ අපි මේකට පොල් තෙල් ටික එකතු කරගන්නවා. පොල් තෙල් ටික එකතු කරගෙන මේ පොල් තෙල් ටික අපි හොඳට රත් වෙන්න අරින්න ඕනේ. මොකද සමහර පොල් තෙල් තියෙනවා ඒවා මුඩු ගදයි. ඊගාවට මුඩු උයල වුණාට පස්සේ මුඩු රහක් එනවා. ඉතින් ඒක නිසා පොල් තෙල් ටික හොඳට රත් වෙන්න අරින්න. රත් වෙන්න අරුණාට පස්සේ අපි අබ ටික දානවා. ඉතින් අබ දැම්මම මාර සුවඳක් වගේම මේ මාළු උයල ඉවරනහම පස්සේ මාරම රසක් එනවා. ඉතින් අබ ටික ඇත්තගෙනනකොට අපි දාන සුදු ලුණු ටික දාලා හොඳට මික්ස් කරන්න ඕනේ. ඉතින් අපි මික්ස් කරන්නකම් මෙන්න මේ විදිහට තමයි අපි මික්ස් කරන්නේ. සුදු ලුණු ටික බ්‍රවුන් කලර් වෙනකන් තමයි අපි සුදු ලුණු ටික බැද ගන්න ඕනේ. ඊගාවට අපි මේකට හොඳට මික්ස් වුණාට පස්සේ තමයි අපි මේකට දාන්නේ කපාගත්තු බීලුණු ටික අපි මේකට ඊගාවට මික්ස් කරනවා. හොඳට බීලුණු ටික දාලා හොඳට සුදු ලුණු අබ බීලුණු මේ ඔක්කොම ටික හොඳට මික්ස් වෙනකන් අපි හොඳට හැඳි ගන්න ඕනේ. මාළු සුවඳක් එනවා මේකේ දැන් නම්. ඊගාවට අපි මේකට දානවා අමු මිරිස්. අමු මිරිස් ඔයගොල්ලන්ට අමු මිරිස් ගොඩාක් කන්න ආස අය නම් ගොඩක් දාන්න. ඉතින් මම ගොඩක් එච්චර සර කන්න ආස නැහැ. ඉතින් ඒක නිසා තමයි මම අමු මිරිස් කරල් 4ක් විතර ගත්තේ. ඉතින් දැන් සර සුවඳක් එනවා. ඊගාවට අපි කුරුදු ටික දානවා. මේ මික්ස් එක හොඳට මික්ස් කරන්න ඕනේ. ඊගාවට අන්තිමට අපි කරපිංච ටික දානවා. හොඳට මික්ස් කරාට පස්සේ අපි තාච්චිය පැත්තකට දැන්න මේ ටික තියලා ඊගාවට අපි මිරිස් කුඩු ටික දාන්නයි යන්නේ. දැන් ඔන්න මිරිස් කුඩු ටික දානවා. ඊගාවට තමයි අපි මිරිස් කුඩු ටික වෙනම හැඳි ගන්න ඕනේ. මොකද අපි මිරිස් කුඩු ටික වෙනම බැදගන්නේ අර මිරිස් කුඩු ටික එකට දැම්මහම ඒක වෙනම රහක් එනවා. හැබැයි මිරිස් කුඩු ටික වෙනම බැද්දහම වෙනම රසක් එන්නේ. ඒක මාරම රසක් එනවා. ඉතින් දැන් සැර සුවඳකුත් එනවා. ඊගාට අපි එකට ලුණු 3-5 මේ ද්‍රව්‍ය ටිකක් දානවා. මේ ටික හොඳට මික්ස් කරාට පස්සේ ඔක්කොම ටික ලුණු අබ අමු මිරිස් කරපිංචා මේ ඔක්කොම එකතු කරගෙන
අපි මේකට ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දානවා කාමරංග. ඉතින් කාමරංග ටික දාලා හොඳට කාමරංග කෑලි වල හොඳට තැවරෙන්න අපි මේක මික්ස් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊගාවට අපි පොල් කිරි දානවා. ඉතින් පොල් කිරි දැම්මහම මම ඉස්සෙල්ලා කිව්වා වගේ හරිම උකු රහක් එනවා. ඒ වගේම තමයි උකුවට මාළුව එනවා. ඉතින් මෙන්න මේ විදිහට මම නම් මේක තිබ්බේ විනාඩි 30ක් 35ක් වගේ ප්‍රමාණයක්. මොකද මේක හොඳට හිඳිලා කෑලි වල හොඳට 3-5 තැවෙනකන් අපි මේ ටික හොඳට මාළුව හිඳවන්න ඕනේ. අන්තිම ලුක් එක මෙන්න මේ වගේ එකක් එන්නේ. ඉතින් මම මෙන්න මේ ප්‍රමාණය වෙනකොට මම මාළුව හොඳට මාළු සුවඳක් එනවා. ඒක නම් ඇත්තමයි. ඉතින් හොඳට මේ ටික අපි ටිකක් කලවම් කරලා අපි මෙන්න මේ මම නම් මේ ප්‍රමාණය වෙනකොට බාගත්තා. ඒ ඔයගොල්ලෝ තේම කරන්න. ඕකේ. ඉතින් මේ තියෙන අපේ ෆයිනල් ලුක් එක. කාමරංග කියන්නේ ගුණම ගුණ පළතුරක් කියලා ඔයගොල්ලන් දන්නවනේ. ඉතින් ඔයගොල්ලෝ මේ රෙසිපි එක try කරලා බලන්න. මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. රහයි නම් අනිවාර්යෙන්ම comment එකකුත් දාන්න. Have a good day. Bye.